Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද guys? මම ඔන්න ගොඩක් දවසකට පස්සේ තමයි vlog එකක් කරන්නේ. දැන් මාසෙකින් විතර මට vlog එකක් කරන්න බැරි වුණා. ඉතින් මම අද හිතුවා solo date එකක් යන්න. ඔයාලත් මාත් එක්ක එන්න ඉතින් මගේ solo date එක යන්න. මේක තමයි මම අද යන්නේ. මම එහෙනම් guys මාත් එක්ක අද solo date එක යමු අපි. අද මගේ solo date එක චූටි solo date එකක්. මොකද මම අද shopping කරනවා, ෆිල්ම් එකක් බලනවා විතරයි. ඉතින් දැන් මේ මම යන ගමන් තමයි ඉන්නේ. ඔයාලා thumbnail එකෙන් දකින්න ඇතිනේ මම අද බලන ෆිල්ම් එක. ඉතින් මම මුලින්ම කරේ ඒ ෆිල්ම් එකේ ටිකට් එකක් ගන්න එක. මොකද හවුස්ෆුල් වෙනවා ඉක්මනටම. ඒක නිසා මම මුලින්ම ටිකට් එකක් ගත්තා. අරගෙන ඉවරලා shopping කරන්න ආවේ. මම මුලින්ම කූල් පැනට් එකට ඇවිල්ලා බොටල් එකක් තමයි බැලුවේ. මොකද මගේ ළඟ තියෙන බොටල් එක පැලිලා තිබ්බේ. ඒක නිසා මම මේ දැන් අලුත් එකක් තියෙද කියලා බැලුවා මට ගන්න හොඳ. මම බොටල් එහෙම බලලා එහෙමම ආවා ඇඳුම් ටිකක් පිටෝන් කරලා බලන්න. ඉතින් මට හරියන ඇඳුමක් තියේද කියලා බලමු. මට බොටල් නම් මුකුත් ගන්න උනේ නැහැ. මොකද සේරම වගේ වීදුරු වලින් හදපු ඒවා තිබ්බේ. ඉතින් මට පොඩ්ඩක් පරිස්සම් කරගන්න බැහැ වීදුරු වලින් හදපු ඒවා. ඒක නිසා මම බොටල් එකක් නම් ගත්තේ නැහැ. දැන් මේ ඇඳුම් වලින් මම මේ බලනවා මොකද්ද මට ගන්න හොඳ කියලා. මට අද ගන්න ඕන වෙලා තිබ්බේ මගේ ස්කර්ට් එකක් තියෙනවා. ඒකට টොප් එකකුයි ටී-ෂර්ට් එකකුයි තමයි ගන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් තව මේ ඩ්‍රෙස් දෙකක් තිබ්බේ. ඒ දෙකත් ඇඳලා බැලුවා. ඊට පස්සේ මට මේකේ සයිස් හරියන්නේ නැති නිසා මම ආයෙත් ගිහිල්ලා ආයෙ වෙන සයිස් වලින් ගෙනල්ලා ඇඳා. ඉතින් ඒ ටික තමයි මේ තියෙන්නේ. මම ඊළඟට ගේන vlog එක travel vlog එකක්. ඉතින් ඒකට හරියන්නේ නැතු මොකුත් ගන්නත් එක්ක තමයි මේ ගියේ. මම පැයක් වගේ ඇඳුම් තෝරලා ඊට පස්සේ දැන් මේ ඇඳුනොත් අරගෙන මම දැන් යනවා මොනවා හරි කන්න. මොකද ෆිල්ම් එක පටන් ගන්න පැයක් වගේ තමයි තිබ්බේ. ඉතින් ෆිල්ම් එක පටන් ගන්න කලින් මොනවා හරි කායවනම් හොඳයි කියලා හිතුවා. මොනවා හරි කන්න කියලා හිතාගෙන ආවට අයිස්ක්‍රීම් ෂොප් එකක් තිබ්බේ. ඉතින් මට ඒක දැක්කහම අයිස්ක්‍රීම් එකක් කන්න හිතුණා. ඉතින් මොනවා හරි කන්න කලින් අයිස්ක්‍රීම් එකක් කනවා කියලා හිතාගෙන මම ඉතින් අයිස්ක්‍රීම් එකක් ගත්තා. අයිස්ක්‍රීම් එක කාලා ටිකකින් මම KFC එකක් අරගත්තා. අරගෙන KFC එකත් කාලා ඉවරලා මම මේක කද්දි මම අයිස්ක්‍රීම් එක කාලා ටිකක් වෙලා හිටියා. මේ ඉඳලා තමයි KFC එක කන්න ගත්තේ. කද්දි ෆිල්ම් එක පටන් ගන්න විනාඩි 10ක් වගේ තමයි තිබ්බේ. මේ දවස් ටිකේ මම වැඩි එළියට ගියේ නැහැ. ඒක නිසා තමයි මට vlogs ටිකක්වත් ගේන්න බැරුනේ. ඉතින් මම සැප්තැම්බර් මාසෙන් පස්සේ travel කරන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ vlogs ටිකක් අරගෙන එන්නම්. ඊට පස්සේ මම ආවා ෆිල්ම් හෝල් එක ඇතුළට. ඇවිල්ලා ඉවර වෙලා දැන් මේ විනාඩි 5ක් වගේ තමයි තිබ්බේ ඇතුළට යන්න. ඉතින් ඒ අතරේ මම වොෂ්රූම් එකට ආවා. ඇවිල්ලා ඉවර වෙලා එහෙමම ඊට පස්සේ පොප්කෝර්න් එකක් ගන්න හිටියා. මාරසන එකක් හිටියේ මෙතන පොප්කෝර්න් ගන්න. ඊට පස්සේ ඒකත් අරගෙන ඉවරලා ඇතුළට ආවා. ෆිල්ම් එක ගැන කියනවා නම් ෆිල්ම් එක ඇත්තටම ලස්සනයි. මම මේක රිලීස් වුණේ 6 වෙනිදා 8 වෙනිදාම ෆිල්ම් එක බලන්න ආවා. හේතුව ඔය TikTok එකකින් එහෙම දැකලා ස්පොයිල් වුණා. ඉතින් මට ඇත්තටම මේ බලලා වැඩක් නැති වෙනවා. ඒක නිසා මම ඉතින් ෆිල්ම් එක බලන්න ආව ඉක්මනටම. ඉතින් ඔයාලත් බලලා නැත්නම් ගිහිල්ලා බලන්න. මම ඔයාලටත් ස්පොයිල් කරන්නේ නැහැ. මේකේ ෆිල්ම් එකේ ලස්සන ප්ලේස් ටිකක තමයි ෂූට් කරලා තියෙන්නේ. ඉතින් ඒක මාරම ලස්සනයි. ලංකාවේ ලස්සන තැන් පෙන්නලා තියෙනවා.
මේ තියෙන සෝංග් ටිකත් මාරම ලස්සනයි. මට මේ වගේ සවුන්ඩ් එක දාන්න බයයි කොපිරයිට් වදීද කියලා. ඒක නිසා තමයි සවුන්ඩ් මියුට් කරලා දැම්මේ. ෆිල්ම් එක ඉවරයි ගයිස්. හිතාගන්න බැරි අවසානයක් තමයි උනේ. ඉතින් ඊට පස්සේ මම පුට් සිටි එකට ආවා. ඇවිල්ලා ඉවර වෙලා මේ මම හිතාගත්තා වයිට් කලර් පුට් චැලෙන්ජ් එකකුයි yellow කලර් පුට් චැලෙන්ජ් එකකුයි කරනවා කියලා. ඒකට මේ බඩු ගත්තේ. හැබැයි ඉතින් බඩු ටික අරගෙන ඇවිල්ලා මම එදාම මේ ටික කෑවා. ඒකෙන් ඉතින් පුට් චැලෙන්ජ් එක කරන්න උනේ නැහැ. ඉතින් ගයිස් මගේ මේ චූටි සෝලෝ ඩේට් එක ඉවරයි. ඉතින් බ්ලොග් එක අවසාන වෙනකම් බලන් හිටපු හැමෝටම තැන්ක් යූ. ආයෙත් අලුත් බ්ලොග් එකකින් හමු වෙමු.